皆さんこんにちは。අද දවස් අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද දවස් අපේ JLPT-N4 එකේ chapter 7 lesson 3 වෙනි එක. ඔයා මේක නම් පළවෙනි පාඩම බලන්නේ. මම ඔයගෙන් ඉල්ලනවා යන්න අපේ YouTube channel එකට ගිහිල්ලා JLPT-N4 එකේ playlist එකට යන්න. vocabulary playlist එක. එතන chapter 1 lesson 1 එකේ ඉන එක දිගට ඔයාලට බලාගෙන ඉන්න පුළුවන්. ඔයා මේක එක දිගට බලාගෙන ඉන්න කෙනෙක් නම් අද දවස් අපි කතා කරන්නේ lesson 3 kimochi feelings නැත්නම් හැඟීම් සම්බන්ධයෙන් තියෙන JLPT-N4 එකට එන vocabulary නැත්නම් වචන මාලාව සම්බන්ධයෙන් මම හැමදාම කියනවා වගේ ඔයාලට මේකට අදාළ කරන PDF ගන්න කැමති නම් ඔයාලට කරන්න තියෙන patreon.com/sfj එකට ගිහිල්ලා මේකට අදාළ කරන PDFs ටික notes ටික ඔයාලට එතනින් ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද දවසේ අපේ lesson එකට. උරෙෂි කියලා කියන්නේ සතුටුයි නැත්නම් ප්‍රීති. 彼に指輪をもらってとても嬉しいです。彼に指輪をもらってとても嬉しいです。මම ඔහුගෙන් ring එකක් ලැබුණු නිසා ගොඩක් සතුටු වුණා.笑うකියලා කියන්නේ සිනාසෙනවා නැත්නම් hina වෙනවා. いつも笑っていればいいことがありますよ。いつも笑っていればいいことがありますよ. ඔයා හැම විටම සිනාසෙමින් නැත්නම් hina වෙවි ඉඳලා තිබුණොත් ඔයා hina වෙවි හිටියොත් හොඳ දෙයක් සිදු වෙනවා. 幸せなකියලා කියන්නේ සතුට නැත්නම් සතුටු. 家族みんな健康で幸せです。家族みんな健康で幸せです。මගේ පවුලේ හැමෝම නිරෝගීව හා සතුටින් ඉන්නවා. 楽なකියලා කියන්නේ පහසු සුව පහසු සහ ලිහිල් පහසු楽な。家で休むのに楽な椅子が欲しいです。家で休むのに楽な椅子が欲しいです。මම ගෙදර විවේක ගන්න සුව පහසු පුටුවක් ඕනේ. 安心なසහ する。安心な安心する。ඒ කියන්නේ මොකද්ද? සහනය සහ සහනය ලැබීම සහනය ලබනවා. なくした財布が見つかって安心しました。なくした財布が見つかって安心しました。මගේ නැති වූ මුදල් පසුම්බිය හමු වූ විට මට සහනයක් දැනුණා. 信じるකියලා කියන්නේ විශ්වාස කරනවා, තේරුම් ගන්නවා. 彼の言葉を信じています。彼の言葉を信じています。මම ඔහුගේ වචන විශ්වාස කරනවා. 祈るකියලා කියන්නේ ප්‍රාර්ථනා කරනවා, යාඥා කරනවා. 世界の平和を祈っています。世界の平和を祈っています。මම ලෝක සාමය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. 感謝悲しいකියලා කියන්නේ දුකයි. කනසල්ලෙන්. 友達が帰国してとても悲しいです。友達が帰国してとても悲しいです。මගේ යාළුවා රටට ආපහු ගියා. එබැවින් මට ගොඩක් දුකයි. 寂しいකියලා කියන්නේ lonely නැත්නම් තනිකම. 日本へ来てから1ヶ月くらいとても寂しかったです。日本へ来てから1ヶ月ぐらいとても寂しかったです。ජපානයට ආවට පස්සේ මාසයක් විතර මට හරිම තනිකමක් දැනුණා. 泣くකියලා කියන්නේ අඬනවා. 電車で赤ちゃんが泣いています。電車で赤ちゃんが泣いています。දුම්රියේ ලදරුවෙක් අඬනවා. 涙කියලා කියන්නේ කඳුළු. 動物の映画を見て涙が出ました。動物の映画を見て涙が出ました。මම සතුන් ගැන චිත්‍රපටියක් බලලා ඇඬුවා. 心配するකියලා කියන්නේ කනස්සල්ලට පත් වෙනවා. 何も心配しなくていいですよ。何も心配しなくていいですよ。ඔබ කිසිවක් ගැන කරදර විය යුතු නැහැ. 試験に合格できたかどうかとても心配です。試験に合格できたかどうかとても心配です。මම ටෙස්ට් එක සමත් වෙයිද කියලා ගොඩක් කනස්සල්ලෙන් ඉන්නවා. つまらないකියලා කියන්නේ boring, not interest, නීරසයි, රසවත් නැහැ. その映画はつまらなかったです。その映画はつまらなかったです。ඒ චිත්‍රපටිය රසවත් නැහැ. がっかりするකියලා කියන්නේ කලකිරීමがっかりする。好きだった俳優が結婚してがっかりしました。好きだった俳優が結婚してがっかりしました。
මම කැමති නළුවෙක් විවාහ වුණා කියලා දැකලා මම කලකිරුණා. අකිරමෙරු අකිරමෙරු කියලා කියන්නේ අත්හරිනවා, අත්හැරලා දමනවා, give up කරනවා වගේ. නන්දෙමෝ කන්තන්නි අකිරමෙතෙවා ඉකෙමසෙන්. නන්දෙමෝ කන්තන්නි අකිරමෙතෙවා ඉකෙමසෙන්. ඔයා සේරම ලේසියෙන් අත්හරින්න එපා. කිංචෝ සුරු කිංචෝ සුරු කියලා කියන්නේ nervous, කලබල, ආතතිය නැත්නම් කලබල වෙනවා. කිංචෝ ගොඩක් චුට්ටක් බයයි වගේ. මොකක් හරි ඔයාට තියෙනවා ස්ටේජ් එකකට නැගලා 1000ක් සෙනග ඉස්සරහා ගිහින් කතා කරන පොඩි ස්පීච් එකක්. ඒතකොට ඒකට කලින් ඔයාට කිංචෝ සුරු, ඔයාට කලබල වෙනවා, ආතතිය කියන්නේ ඔයාට කලබල වෙනවා, චුට්ටක් බයයි, ඒ කියන්නේ චුට්ටක් ලැජ්ජයි බයයි අන්නේ වගේ දෙක එකතු වුනහම. කිනෝのスピーチはとても緊張しました。昨日のスピーチはとても緊張しました。ඊයේ මගේ කතාව අතරතුර මම ඇත්තටම කලබල වුණා. හසුකෂී හසුකෂී කියලා කියන්නේ ලැජ්ජාවට කරුණු නැත්නම් ලැජ්ජාවට පත් වෙනවා. කන්තන්න කංජිගා යොමෙනකුතේ හසුකෂී දෙස්. කන්තන්න කංජිගා යොමෙනකුතේ හසුකෂී දෙස්. මම සරල කංජි කියවන්න බැරි නිසා ලැජ්ජාවට පත් වෙනවා. බික්කුරි සුරු බික්කුරි සුරු කියලා කියන්නේ පුදුමය නැත්නම් පුදුම වෙනවා. තනකසන්の家には100万円の皿があるそうですよ。田中さんの家には100万円の皿があるそうですよ。田中さんගේ ගෙදර yen මිලියන 10ක තැටියක් තියෙනවා කියලා අහලා තියෙනවා. ඊටසේ උත්තර දෙනවා. හේ සොරෙවා බික්කුරි දෙස් නේ. හේ සොරෙවා බික්කුරි දෙස් නේ. ඒ කියන්නේ ඒක පුදුමයි නේද? අන්නේ වගේ. ඔදොරොකු ඔදොරොකු කියලා කියන්නේ පුදුම වෙනවා, බිය වෙනවා. 夜中に道で大きな声がして驚きました。夜中に道で大きな声がして驚きました。රෑ මැද පාරේ ලොකු හඬක් ඇසුන නිසා මම පුදුම වුණා. ඔකොරු ඔකොරු කියලා කියන්නේ කෝප වෙනවා, කෝප වෙනවා. ඒ කියන්නේ තරහ යනවා. 父が怒ると顔が赤くなります。お父さんනැතන් 父が怒ると顔が赤くなります。මගේ තාත්තා කෝප වෙනකොට මුහුණ රතු වෙනවා. 気分කියලා කියන්නේ මනස නැතන් හැඟීම. 朝起きした日は気分がいいです。早起きした日は気分がいいです。早起きした日は気分がいいです。කලින් අවදි වෙන දවස්වල මගේ මනස හොඳයි. 気分が悪い気分が悪い。ඒ කියන්නේ නරක මනස නැත්නම් අසනීපයි. ඒ කියන්නේ මට එච්චර හොඳ නැහැ. 今朝から気分が悪いです。今朝から気分が悪いです。අද උදෑසන සිට මට අසනීපයි. 心කියලා කියන්නේ හදවත, heart එක. 体も心も健康です。体も心も健康です。මගේ සිරුර, මගේ ඇඟ, ශරීරය සහ හදවත දෙකම සෞඛ්‍ය සම්පන්නයි. ස්ට්‍රෙස් කියලා කියන්නේ ස්ට්‍රෙස්, මානසික ආතතිය. ストレスがない人はいません。ストレスがない人はいません。ストレスනැති කෙනෙක් නැහැ. ホームシックකියලා කියන්නේ හෝම් සික් එකට. ගෙදර සිහි නැගීම. ඒ කියන්නේ ගෙදර ආසාව, ගෙදර මතක් වීම. හෝම් සික් එක. 時々ホームシックで泣いています。時々ホームシックで泣いています。සමහර වෙලාවට මට ගෙදර මතක් වෙලා අඬනවා. අදදස් අපි කතා කරේ JLPT Info එකේ chapter 7 lesson 3 මේකට අදාළ කරන PDF වල ගන්න කැමති නම් ඔයාලට කරන්න තියෙන්නේ patreon.com/sfj එකට ගිහලා එතනින් ඔයාලට මේකට අදාළ කරන PDFs ටික ගන්න පුළුවන්. So じゃあありがとうございました。